Hello යාළුවනේ ඔයගලන්ට කියනවා coat versus dead coat ගැන පාඩමක් අද දිගුලෝම තියෙන සුරතල් සතුන් ඉන්න දෙමව්පියන්ට. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ පනාව හසිරවීම ගැන. මේක deep brushing එකක් තමයි මේ වෙන්නේ. මෙයාගේ නම Bliss ආවේ dead coat කඩාගෙන හොඳ bath එකක් අරගෙන maintain වෙන්න. Bliss නිතරම අපි ගාවට එනවා. Bliss ව ගිය පාර අපි 3mm වලට කැපුවේ. තට්ටේ නෙමෙයි 3mm. Bliss කියන්නේ ටිකක් aggressive බල්ලෙක් අපිත් එක්ක හරිම settle. ඉතින් මේ විදියට පීරනකොට එක තැනකවත් ඔයගොල්ලන්ගේ පනාව හිර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ ඇඟේ knots නැහැ. හොඳට coat එකේ knots ගැලවිලා තියෙනවා. knots ගැලවිලා තිබ්බයි කියන්නේ මෙයාගේ coat එක ආයේ knot වෙන්න තියෙන ප්‍රවණතාවය 100%. මේක කියන්නේ brushing, deep brushing තමයි මේකට කියන්නේ. මේ coat volume එක reach කරපුවාම ඔයගලන්ට අනිවාර්යයෙන්ම grooming studio එකට යන්න වෙනවාමයි. ගෙදර කරන්න අමාරුයි. මෙන්න මේ කාලේ තමයි ඔයගොල්ලෝ appointment එකක් දාගන්න ඕනේ. deep brushing එක ගැන තමයි මේ ගෙනාවේ. දැන් ඔයගලන්ට අපි කියනවා මේ තියෙන්නේ dead coat removal එක. කොච්චර ගැට තිබ්බේ නැතත් dead coat එක remove කරේ නැත්නම් ගැට මොකද්ද ළමයි? එනවාමයි. dead coat වල ගුලියක් cluster එකක් තමයි අන්තිමට ගැටයක්. dead coat එක පීරුවේ නැත්නම් ගැට ඉතුරු වෙනවා. ගැට ඉතුරු වුණොත් knot වෙනවා. knot වුණොත් mat වෙනවා. mat වුණොත් carpet වෙනවා. හැබැයි දරුවනේ මේක practice එක නැතුව කරන්න එපා. hands on experience අත්‍යවශ්‍යයි. දාන reverse pressure එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. නැත්නම් තූල වෙනවා. මේ තියෙන්නේ ආ කඩපු dead coat. තන්නි කර ගුලි dead coat. මේක dead coat. knots නෙමෙයි. මේ වගේ කෙනෙක්ව අනිවාර්යෙන් salon එකට ගෙනල්ලා සතියේ සැරයක් dead coat remove කරගන්න. scalp brush එකක් කරගන්න. ඊතර දවසක් කර දවසක්වත් brush වෙන්න ඕනේ. පේනෝනේ කොල්ල චිල් එකේ ඉන්නේ පොඩ්ඩක්වත් පේන්ෆුල් නෑ ප්‍රොෆෙෂනලි ලස්සනට වැඩේ කරා. බ්ලිස්ගේ කතාව මේකයි දැනුම බෙදාගත්තා. එහෙනම් කොල්ලෝ අපි ගියා.